තාත්තේ මෙයාලා මගේ යාළුවගේ තාත්තට බෙන්ස් එකක් තියෙනවානේ. කො තාත්තගේ බෙන්ස් එක? අම්මලා තාත්තලා කරන ලොකුම වැරද්ද මොකද්ද දන්නවද? ළමයා පොඩි කාලෙදිම ළමයාට කියනවා අන්න අර බලන්නකෝ අපේ ළමයාගේ ලකුණු. මේ බලන්නකෝ මේ අල්ලපු ගෙදර ළමයා මෙච්චර පාඩම් කරලා මෙන්න ලකුණු. කොයාගේ ලකුණු? කෙලින්ම අහනවා පොඩි එකාගේ. ඊට පස්සේ අම්මලා තාත්තලා එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ළමයාට මං එහෙම කිව්ව හින්දා ළමයා දැන් පාඩම් කරයි, තව මහන්සි වෙලා පාඩම් කරයි. මේ අල්ලපු ගෙදර ළමයාව නැත්තම් පන්තියේ අප පළවෙනි වෙච්ච ළමයාව පහු කරන්න තරම් ළමයාට හොඳ මොටිවේෂන් එකක් වෙලා ළමයා පාඩම් කරයි. කොහොමද හිතන්නේ? හරි. දැන් ඔය කතාවම පොඩ අනිත් පැත්තට හිතන්නකෝ. ඔය ළමයා ලොකු වෙලා අම්මටයි තාත්තටයි ඇවිල්ලා කියනවා තාත්තේ මෙයාලා මගේ යාළුවගේ තාත්තට බෙන්ස් එකක් තියෙනවානේ. කො තාත්තගේ බෙන්ස් එක? නැත්නම් අම්මේ මෙයාලා මගේ යාළුවගේ අම්මට ලොකු බිස්නස් එකක් තියෙනවා. කො අම්මගේ බිස්නස් එක? දැන් ඔහොම ඇහුවට පස්සේ මේ දෙමාපියන්ට දැන් ලොකු මොටිවේෂන් එකක් එනවද? නෑ. ඕගොල්ලන්ට ඒ වෙලාවට එන්නේ අනේ මගේ පුතා මගෙන් එහෙම ඇහුවේ මට මාව දුකක් පසුතැවීමක් තමන්ගේ ළමයා ගැන කලකිරීමක් නෙන්නේ. ඉතින් වැඩි හිටියෙක් වෙලා ඔයාටත් එහෙම දුකක් කනගාටුවක් එනවා නම් ළමෙක් වගේ එහෙම අහද්දි ඔයා හිතන්නේ ළමයට කොහොමද තියෙද කියලා? දැන් දෙමාපිය වෙලා මට බයින කලින් පොඩ්ඩක් මෙතන සයිකොලොජිකල් ෆැක්ට්ස් ටික අහගෙන ඉන්න. මොකද ගොඩක් වෙලාවට ළමයි ඉගෙන ගන්න ඕගොල්ලෝ කරන කින දේවල් වලින්. සාමාන්‍යයෙන් මන්ද කරන ගොඩක් වැඩි හිටියෝ කියනවා මේ අද කාලේ හැදෙන ළමයි නම් අන්තිමයි කියලා. දෙයනේ ඔය හැදෙන ළමයි අන්තිමයි නම් ඔය ළමයි ටික හැදුවේ කවුද? ඕගොල්ලොමයි. එතකොට එහෙමයි කියලා ඒ ළමයින්ට බයින එක හරිද කියලා කියන්නකො. වෙන ළමෙක් එක්ක අපිට ලකුණු තියෙනවා මෙයාට මෙච්චර තියෙනවා මෙයාට මෙහෙම ස්පෝර්ට්ස් පුළුවන් අයියෝ ඔයාට බැරි අයියෝ ඔයාට වකර ගන්න බැරි කියලා. දැන් ඕවා ඇහුවට පස්සේ ළමයාට මේ එන මොටිවේෂන් එකක් නෙමෙයි එන්නේ. ළමයා හිතන පටන් ගන්නේ මට වැඩ බෑ තමයි. මට මහන්සි වෙන්න බෑ තමයි. මට ඉගෙන ගන්න බෑ. මම මෝඩය තමයි කියලා. අපි ඔකට තමයි සයිකොලොජි වලදී ඉන්ෆීරියරිටි කොම්ප්ලෙක්ස් කියලා කියන්නේ. එතනින් නවතින්නෙත් නෑ. ඊට පස්සේ ළමයා හිතන්න පටන් ගන්නවා මගේ අම්මා මට ආදරය වෙන්න මං තව ටිකක් පාඩම් කරන්න ඕනේ. මගේ තාත්තා මට ආදර වෙන්න මං තව ටිකක් මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. ළමයා හිතන්න ගන්නවා මේ ආදරය කියන ෆැක්ට් එක, මේ ලව් කියන ෆැක්ට් එක තමන් මහන්සි වෙලා මොනවා හරි කරලා ලබා ගන්න ඕන දෙයක් කියලා. අපි ඔකට තමයි සයිකොලොජි වලදී කන්ඩිෂනල් ලව් කියලා කියන්නේ. එතකොට ඔය ළමයා ලොකු වුණාට පස්සේ එයාගේ ආදරේ ෆැමිලි එකට දෙන්නෙත් එයා වෙනුවෙන් වැඩ කරන කට්ටියට විතරයි. එයා වෙනුවෙන් මහන්සි වෙන කට්ටියට විතරයි. නිකම්ම ටොක්සික් මිනිස්සු හැදෙන්නේ. ඉතින් ඔහම කම්පෙයාර් කරලා බලද්දී ළමයාගේ කොග්නිටිව් ඩිස්օරියන්ටේෂන් එක නිකම්ම ඇන්සයිටිත් එක්ක එන්නේ. ළමයාට හිතෙන්න පටන් ගන්නවා මම ෆේලියර් කෙනෙක්, මම අසාර්ථකයි, මට අනිත් ළමයි තරම් වැඩ බෑ. ඔය ළමයා දවසක ලොකු වෙලා සමාජයට එන්නේ පට්ට බයෙන්. තමන්ව ජජ් කරයි කියලා. මොකද තමන්ව මුලින්ම ජජ් කළේ තමන්ගේ අම්මයි තාත්තයි. එතනින් නවතින්නෙත් නෑනේ. මොකද ගොඩක් වෙලාවට අම්මලා තාත්තලා දෙකටම මෙහෙම කම්පෙයාර් කර බනින්දී ඒ ළමයාට ඒ වෙලාවට දුකකට වඩා එන්නේ තමන් ගැනම ලැජ්ජාවක්. අනේ ඇයි මට කරගන්න බැරි කියලා. ඔන්න ඔය ලැජ්ජාවත් එක්ක ළමයි පුරුදු වෙනවා තමන් අසාර්ථකයි කියලා හිතාගෙන ඔළුව පහත් කරන් ඉන්න. ඔන්න ඔය විදිහට ඔළුව පහත් කරන් ඉන්න ළමයි දවසක පොඩ්ඩක් ලොකු වෙලා සමාජයට එනකොට ඒගොල්ලෝ බ්‍රේන් බ්‍රවුන් තියරි එකට අනුව ඉක්මනටම ගොදුරු වෙන්න පුළුවන් සාමාන්‍යයෙන් ડિප්‍රෙෂන් එහෙම නැත්නම් ඇඩික්ෂන් කන්ඩිෂන්ස් වලට. සරලවම කිව්වොත් ළමයා හොඳ වෙනව නෙමෙයි ළමයා තව ටිකක් බය වෙනවා. ඒ ළමයාට පොඩ්ඩක් උත්සාහ කරන එක නිකම්ම නවත්තලා දානවා. ඒ තමන් අසාර්ථකයි කියලා තමන්ව කම්පෙයාර් වෙලා ඉවරයි. තමන්ව ජජ් වෙලා ඉවරයි.